නමස්කාරය කිව්වනේ ළඟින් කෙනා වගේ තාම ප්‍රීති. ආන කට්ටියත් එක්ක චුට්ටක් නැගිටලා කොහොමද කියලා හරිද කියලා පොඩ්ඩක් කතා කරන්නේ. අලුත් අය අලුත් අය ඉන්න මෙතන කියලා ලක්ෂයන්ගේ විවාහය ගැන යාඥා කරන්න. කවුද තියෙන්නේ? කවුද? අගෝස්තු 11. හා? හalleluya කිව්ව සිතනවා. ඒක ගැන යාඥා කරන්න. නිසා අපි අවංකව යාඥා කරමු. දෙවියන් වහන්සේට සේවය තෝරාගෙන තිබෙනවා. ගොඩක් දේවල් තෝරාගන්න තිබුණා. නමුත් දෙවියන් වහන්සේට සේවය කිරීම තෝරා ගැනීම ඉතාමත් අනන්ත දෙයක්. ඒක දෙවියන් වහන්සේට කියන දෙයක්. අපි යාඥා කරමු දේවදාසෙක් ඉන්නවා. ඒ වගේම දෙකෝලා ගැන අපි යාඥා කරමු. නැගිටින්න බලන්න. අපි දෙනකොට අපසරණ දෙවියෝ අපි නැගිටලා සභාවක් හැටියට දිනු කරලා දිනේ කවදද අගෝස්තු 11 මුළු විවාහ වෙන්න යන මුළු සභාවක් දිනු කරලා අපි ඕන් වෙනුවෙන් යාඥා කරමු. ශියමාන දෙවිඳුනි හalleluya. අපි යාඥා කරනවා ස්වාමී. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන මැනව ඔබ පාවිච්චි කරන මැනව ස්වාමීනි මේ විවාහ වෙන දවසේ එකට එකතු වෙලා ඔබගේ රාජ්‍යයේ සේවය කරන්න යනවා. ස්වාමීනි බොහෝ ජීවිත ගලව ගන්න. ස්වාමීනි ඔබගේ නාමයෙන් බොහෝ දෙනාව බෞතිස්ම කරන්න. ඔබට ශක්තිය බලය ලැබෙන්න ඕනේ ස්වාමීනි. ස්වාමීනි ඔබගේ මේ දිනේට අවශ්‍ය ඒ විවාහයට අවශ්‍ය සෑම දෙයක් ඔබ වහන්සේ සැපෙව වෙනවා. ස්වාමීනි හැම අවශ්‍යතාවයක්ම ඔබ වහන්සේ දකිනවා. ඔබගේ සභාව ස්වාමීනි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීනි මේ සියල්ල සපේවි මේ දිනේ මේ ආශිර්වාදය ඔවුන් වෙත නිදහස් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. දැන් සෑම කෙනෙක් මාර්ගයෙන් හalleluya. යේසුස් වහන්සේ ආවත් ආවත් කියලා කියන්නේ යේසුස් ආවත් කියලා. මේ අපට මතක් වුණා. මට පුතෙක් ආවා කියලා කිව්වා වටත් ඒක අවද කරගන්න. ආමේන් ආමේන්. ගොඩක් ස්තුතියි මටත් තරුණෙක් ඉපදුණා. මේ පුතෙක් ආවා. ඉතින් ආමේන් හalleluya. ඉතින් ජීවිතේ පුරා කාලේ ඉඳලා උන්වහන්සේව දැනඳුරගෙන උන්වහන්සේගේ මාර්ගයේ ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. ඒක තමයි එකම බලාපොරොත්තුව. ඉතින් මේ අවස්ථාව වෙනුවෙන් සභාවේ බොහෝ දෙනා පිටිපස්සේ ඉඳගෙන යාඥා කරා. අමාරු අවස්ථාවක්. බොහෝ අය බොහෝ විදිහට උපකාර කරා. නම් වශයෙන් කියන්න අමාරුයි. බබා ලැබෙන දරගත්ත වෙලා ඉඳලා බොහෝ දෙනෙක් බොහෝ ආකාරයෙන් උපකාර කරා. ඒක ලොකු හයියක් වුණා. ඉතින් අද දවසේ දරුවක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. දේවදාසය සම්පසිත ගැනීම මාර්ග ආශිර්වාදයක්. විශ්වාස කරනවා. අපේ ජීවමාන දෙවියන් වහන්සේ හalleluya. අපි නැගිටලා උන්වහන්සේ ප්‍රශංසා කරලා අලුත් ඇට ප්‍රශංසා කරමු. හalleluya. ප්‍රශංසා කරමු. මේ කාලේදී බොහෝ අය අදින්මින් වැටෙනවා. උපාසකව දාලා යනවා. නමුත් ඔබත් මාත් හalleluya. කලින් අල්ලගෙන ඉන්න උන්වහන්සේව හalleluya. සුදි වේවා ප්‍රශංසා වේවා හalleluya. අපි අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු හalleluya.
අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ස්වාමීනි මොන දේ නැතුව ගියත් ඔබ වහන්සේගේ අතින් මම අල්ලගෙන ඉන්නවා. ඔබ වහන්සේ මාව අල්ලගෙන ඉන්නවා. ස්වාමීනි මම ඔබ වහන්සේව අල්ලනව නෙවෙයි, ඔබ වහන්සේ මාව අල්ලගෙන ඉන්නවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මේ සෙනගව දෙවියන් වහන්සේගේ දකුණු අතින් ඔබ වහන්සේ අල්ලගෙන ඉන්නවා. දකුණු අතින් ඔබ වහන්සේ උසුලනවා. හලෙලූයා. උන්වහන්සේගේ පියාපත් යට ඔබව රක්ෂා කරන ජීවමාන දෙවියන් වහන්සේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. මේ සෙනගට කිසි අනතුරක් වෙන්නේ නැහැ. මක්නිසාද යේසුස් වහන්සේ කියනවා මම ඔබත් එක්ක ජීවත් වෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ඉදිරි දවස් මේ රටට මේ දේශයට අමාරුයි. නමුත් මේ නැව යේසුස් වහන්සේගේ නාමයෙන් සුරක්ෂිතයි. හලෙලූයා. හලෙලූයා. මේ සභා පවුල දෙවියන් වහන්සේ සුරක්ෂිත කරන්න උන්වහන්සේ මට පොරොන්දු වුණා. හලෙලූයා. මම ඔබට ආඥා කරන්නේ උන්වහන්සේ ඔබේ සභා පවුල මම සුරක්ෂිත කොට ඔබට ආශිර්වාද කරනවා. ජීවමාන දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා කියනවා. හලෙලූයා. අපි ගායනා කරමු. විදීමේ වීරය ඉතිචය මන දෙමි මාතුල රැඳෙන්න සන්තෝෂයි මට. හලෙලූයා. අපි ගායනා කරමු හැමදෙනාම හලේ ගායනා කරමු. සුදි වේවා. Hallelujah.
ඔබට යාඥා කරන්න කැමතියි. හalleluya. අදයි මේ දේවස්ථානට ඉදිරියට. හalleluya. තරුණයෝ මාතා කියන ඉස්සර ආශිර්වාදයක්. ඔබලගේ ජීවිතේට ඕනෙම යේසුස් වහන්සේව අල්ලගන්න. අපේ ජීවිත වෙනස් වුණේ යේසුස් වහන්සේ නිසා. අපි ඔබට වෙනස් කරන්න බැරුව තිබුණා. කිසිම කෙනෙක්ට අපි වෙනස් කරන්න බැරුව තිබුණා. අපිව හරි මාර්ගයට ගන්න බැරුව තිබුණා. නමුත් යේසුස් වහන්සේව දැනගත්තට පස්සේ අපේ ජීවිත වෙනස් වුණා. පරිවර්තනය වුණා. අදයි ඔබේ ජීවිතේ වෙනස් වෙන දවසයි. විශ්වාස කරන්න. යේසුස් වහන්සේ ජීවමානයි. ආමෙන්. ආමෙන්. සමීර ධම්ම විට මේ තරුණයෝ එනවා මම හරිම සන්තෝෂ එන්න. සමීර ගියා. අවුන ජීවිත වෙනස් වෙන්න ඕන. සීල පාපේ අකුසලයෙන් ගැලවිලා යේසුස් වහන්සේ විශ්වාස කරන්න ඕනේ. එතකොට තමයි මරණයෙන් ජයග්‍රහණය තියෙන්නේ. මේ පොළොවේ වෙන කිසිම දෙයක ජයග්‍රහණයක් නැහැ. මට කොච්චර සල්ලි තිබුණත් වත්කම් තිබුණත් මේවලින් නෙමෙයි ජයග්‍රහණය තීරණය කරන්නේ. යේසුස් වහන්සේගේ ජීවිතයට ආවන එයාත් එක්ක ජීවත් වෙන්න තීරණය කරා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය. පිළිගන්නවා විශ්වාස කරනවා. හalleluya. විශ්වාස කරනවා. දිලානි මදුෂානි ධම්මෝ විට Santosa sama manusia bahaya dari Islam sebenarnya. Boleh berbaur masih ada. Dirinya jangan ada yang dalam hari itu masih ada. Kocer koi itu kalau tamde benda tu ni, ada. Tapi betul hari ini. Mereka tu विश्वास itu. Mereka किसी मध्य orang विश्वास kami over lagi kita pun ini. Kami Yunus विश्वास dan Nabi Agni adalah nanti atas. Amin kira-kira. Medan memo diaskam apa? Memo diaskam apa? Orang terena Yesus Kristus ke jiwa mana? Amin kira-kira. Abi ada ne jiwa mana? Balawatu Yesus Kristus. Haleluya. Kami mau kena yang kalau ini masih kalau ini yang kalau haleluya. Prasasa haleluya. Sama apa ini yang jiwa mana Yesus? Kawat. Amin. Lagi nama kau tu? Indra, sister, itu ikan ada ni. Indra itu tu dah pesan ada demo hal yang kena. Ada di priti mana dah usah. Hemani ada? Hemada? Amen, amen. Palian ada? Gila dia ni. Ada dah usah priti mana dah usah. Ada kita dah hemat dah priti gimana? Tawat namki pun ada yang itu biasa. අලුතෙන් ආවන ඊයයට අපි ආරාධනා කරනවා සමග නම මේක කියවුන්නේ නැහැ අප අලුතෙන් ඇවිල්ලා ඉන්නවා ඉන්න ඉස්සරහට අපි ඔබ ගැන ආරාධනා කරනවා හalleluya ප්‍රශංසා මොහොතක් අපි ආරාධනා කරනවා හalleluya මොසබාම ආඥා කරනවා මේ දිවි පෙළේස ඉඳගෙන ඉන්න මගේ ජීවිතේ දකින්න ආසම දෙයක් තමයි යේසුස් වහන්සේ මනුස්සෙක් විශ්වාස කරන එක උන්වහන්සේව මනුස්සෙක් අල්ලගන්න එක යේසුස් වහන්සේගේ නාමයේ විශ්වාස කරගෙන මේ පොළවේ පරිවර්තනය වෙන එක මගේ ජීවිතේ දකින්න ආසම දෙයක් හalleluya මම අද දවසේ දරුණෝ දකිනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් මෙතන දැවෙලා දෙනවා මම ඔබට කලින් ප්‍රකාශ කරා මේ දොරටුවේ බොහෝ අලුත් දෙනා යේසුස් වහන්සේව දකින්න පිණිස මෙතනට පැමිණෙනවා කියලා මේක සත්‍යයක් හalleluya ඉදිරි දවස්වල පොලිමේ එන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හalleluya ප්‍රශංසා වේවා හalleluya මම යාඥා කරනදී මම ඉල්ලනදී මම සේවය කරන මම අදාන මගේ ජීවමාන යේසුස් වහන්සේ මට කරලා දෙනවා හොඳ ප්‍රසන්නද දෙවනාසේ හalleluya අපි ගායනා කරන ලේබල කොටුව තුල මා සංග වෙන්නේ කිසි විපතක් නැහැ වන්නේ ආමෙන් මේ ගීතාව ගායනා කරන්න ඉස්සෙල්ලා අපි ගැලවීමේ ආඥාව කියමු අත් දෙක එකට තියාගන්න බැලගන්න දෙනෙත් පියාගන්න විශ්වාසයෙන් ඉන්න මං කියන යාඥාව මා සමග කියන්නේ Pemologian lalu tema poe Jiwamana Devian Mahasa kian Jiwamana Devian Mahasa ain kian muke shabdanaga kian Jiwamana Devian Mahasa उपवासी के पामुलड येशुस वासी के नामे अदौसी पेमेनो उपवासी मके पाप वेनुवे कुरुसी जीविते पूजा करा बाबा
තුනකින් නැවත නැගිටිනු බව මා විශ්වාස කරමි. මා කර තිබෙන සියලුම වැරදි පාපයන් අකුසල් මේ හැම දෙයකට වහන්සේ තුලින් සමාව දුන්නා. අද පටන් මගේ ජීවිතය ඔබ වහන්සේට පාර දෙනවා. ඔබ වහන්සේ රැගෙන ගිය වෙනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ප්‍රශංසා වේවා. අපි ගායනා කරමු. ලේබද කුටුව තුල මා සැඟවෙන්නේ කිසිම විපතක් නැවන්නේ. හalleluya. අපි ගායනා කරමු. ගායනා කරන අතරතුරේ සභාව දැක්වීම කරන්න. යේසුස් වහන්සේගේ නමද නැගීමේ නාමයෙන් හරේ ස්පර්ශ කරන්න. ආයතන තප්පරේ මගේ ස්වාමීනි ජීවිතය ස්පර්ශ කරන්න. ආයතන තප්පරේ ස්වාමීනි නාමයෙන් වාසිය ජීවමාන උපය සිල්ව වේස. හalleluya. වේස වෙනවා සමස්තයනි. මාවෙදවලින් වාසිය වාසකනේ සානේ විපතක් විශ්වාස කරන තෝරේ වාසිය අපුඩා ජීවිතේ පරිවර්තනය
මහා
ගතනො හැකි විතරි මාසිලුවේ කවුරුන්ද කමිව මහන විතරි යක සිටියේ කවුරුන්ද තරා ගතනො හැකි විතරි මාසිලුවේ කවුරුන්ද කතනො සලාමන යේසුවේ කවුරුන්ද ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය කතනො සලාමන විතරි යේසුවේ කවුරුන්ද ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය ඔබේ කරුණාව කරදුනේ සර්වදාම මට ඕනේ ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ ඔබේ කරුණාව ඕනේ සර්වදාම මට ඕනේ ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ යේසුනේ එහෙනම් මොකෙන් කියන්න ඕනේ අලුත් ගීතිකාවක් කිසිම අඩුවක් මට දැනුනේ නෑ මේක කොච්චර ගැටුවක් අර පරණ ගීතිකාව නෑ ස්වාමීනි අරක හම්බෙන්න තියෙනවා මේක හම්බෙන්න තියෙනවා ඔයා දන්නව නෑ අලුත් ගීතිකාවක් මොකෙන් ප්‍රකාශ කළ සභාවේ ඇවිදින්න ආමෙන් කියලා කියනවා අලුත් ගීතය මගේ වචනවල තියෙනවා මේක තමයි දෙවියන් වහන්සේ මාව වෙනස් කරා දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා උන්වහන්සේ මාව උසස් කළ ජීවමාන දෙවියන් වහන්සේ හalleluya ප්‍රසන්න දෙවියන් වහන්සේ අලුත් ගීතය ලියවියා වයන්නට උනා සුති ඔය ජීවමාන දෙවියන් වහන්සේ ඔබ හොඳ පොල් ජීවිතයක් ගත කරලා තිබෙනවා ඔබේ දරුවෝ සමාන්තරලා තිබෙනවා ඔබට බොහෝ දේවල් ලැබිලා තිබෙනවා හalleluya ඔබට අලංකාර ජීවිතයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා දැනුත් ඔබ හුස්ම ගන්නවා උන්වහන්සේට ප්‍රශංසාව දෙන්න මගේ ජීවමාන දෙවියන් වහන්සේ සරලයි අවුත්තම රජුගේ රජු ජීවමාන වහන්සේ Hallelujah.
අවශ්‍ය වන්නේ දෙයයි මේ කතාව කිව්වේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරා කාටද ප්‍රකාශ කරේ මාර්තා සහ මරියාට උන්වහන්සේ යේසුස් වහන්සේ නිවසට ගියාම ලූක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 සිට 42 දක්වා ලූක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38-42 මේ ස්ථානයේ යේසුස් වහන්සේ මේ සහෝදරියන් දෙදෙනාගේ නිවසට යනවා. ගියාට පස්සේ ඉතා වැදගත් දෙයක් වෙනවා. යේසුස් වහන්සේ ගෙදරට ආපුවාම මාර්තා කලබල වෙනවා. යේසුස් වහන්සේ උපස්ථාන කරන්න ලෑස්ති වෙනවා. හැබැයි හලෙලූයා මේ වචනේ හොඳ ගහන්න මේ වෙලාවේ ගොඩක් උපස්ථාන කරන්න ලෑස්ති වෙනවා. නමුත් උපස්ථානේ නෙමෙයි මාර්තාට යේසුස් වහන්සේ කියනවා. මාර්තා දිහා බලලා කියනවා ඔයාගේ උපස්ථානය මට පේන්නේ ඔයා ගොඩක් කලබල වෙලා වගේ. මේ වචනේ කිව්වේ යේසුස් වහන්සේ කවන්න කියවකෝ තවද ඔවුන් යද්දී කියවන්න. තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුළු වූසේක. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රිය තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය. ඇයට මරියා නම් සහෝදරියක් සිටියාය. ඒ ස්වාමීන් වහන්සේගේ පාද මූලයේ හිද උන්වහන්සේගේ වචන ඇසුවාය. නමුත් මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. දැන් මරියා මොකද කරේ? දෙවියන් වහන්සේ ළඟට වෙලා උන්වහන්සේගේ වචනය ඇහුවා. උන්වහන්සේගේ අභිමුඛයේ හිටියා. මාර්තා මොකද කරේ? අනවශ්‍ය ලෙස කලබල වුණා. හරි ඒ පරිච්ඡේදය කියවන්න. උන්වහන්සේ වෙතට ඇවිත් ස්වාමීනි මාගේ සහෝදරිය තනියම උපස්ථාන කරන්නට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාර කරන ලෙස ඇයට කිව මැනවයි කීවාය. නමුත් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින් මාර්තා මාර්තා නුඹ බොහෝ දේවල් ගැන නරඹුයි කැළඹෙන්නේ. නමුත් ඕනෑ කරන්නේ එක දෙයක්ය. ආමෙන්. නම් මේ වචනේ තේරුණාද? මරියා උන්වහන්සේ ළඟ හිටියා. මාර්තා ගොඩක් දේවල් වලට කලබල වුණා. යේසුස් වහන්සේ ආපුවාම. හැබැයි යේසුස් වහන්සේ ලස්සන කතාවක් කියනවා. මොකද කියන්නේ? මොකටද මේ කලබල වෙන්නේ? අවශ්‍ය කරන්නේ එක දෙයක්. උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම පමණයි. ආමෙන් කියලා කියනවා. කී දෙනෙක් මේ උදෑසන විශ්වාස කරනවාද? හalleluya. අවශ්‍ය වන්නේ එක දෙයයි. ඒ උන්වහන්සේගේ අභිමුඛයේ සිටගෙන සිටීමයි. ඒ අභිමුඛය කියලා කියන්නේ මේ ස්ථානයේ තිබෙන කිසිම දෙයක් නෙමෙයි. අපි හිතනවා සභාවේ තිබෙන ලයිට් නැත්නම් මේ ස්ටේජ් එකේ දාලා තියෙන සැරසිලි මේ වගේ දේවල් තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය කියලා කියන්නේ. නෑ, දෙවියන් වහන්සේගේ අභිමුඛය කියලා කියන්නේ මූණට මූණ බලාගෙන නැත්නම් දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක ඔබට කතා කරන්න පුළුවන්. උන්වහන්සේ ජීවමාන නිසා. ආමෙන් කියලා කියමුද? මැරිච්ච කෙනෙක්ට කතා කරන්න බෑ. මැටි රූප වලට කතා කරන්න බෑ. නමුත් අපි අදහන විශ්වාස කරන මේ දෙවියන් වහන්සේගේ මූණ බලාගෙන ඔබටත් මටත් කතා කරන්න පුළුවන්. ආමෙන් කියලා කියනවාද? එතනට දෙවියන් වහන්සේගේ අභිමුඛය කියලා කියනවා. හalleluya. හalleluya. කී දෙනෙක් ඒ අභිමුඛය තුල ඉන්නවද? ඒ අභිමුඛය තුල පිරීලා ඉන්නවද? හalleluya. අභිමුඛය තුල ප්‍රීතිය තිබෙනවා. ඒ අභිමුඛය තුල සමාදානය තිබෙනවා. ඒ අභිමුඛය තුල සැනසීම තිබෙනවා. ආමෙන් කියලා හොඳ ප්‍රසන්නතාවය දෙමුනාසේක. හalleluya. යේසුස් වහන්සේ මේ කතාව කියනවා. අවශ්‍ය වන්නේ මාත්‍ර එක් දෙයක් පමණයි. මේ මරියා මගේ හඬහගෙන මගේ අභිමුඛේ මම නමස්කාර කරගෙන මට ගෞරව දීගෙන ඉන්න එක තමයි ඕනේ. ඕනෑවට වඩා බොහෝ දේවල් වලට කලබල වෙන්න එපා.
ඒක ලොකු උගුලක් ඔබේ ජීවිතේ. ඒ උගුල සාතන් නිර්මාණය කරලා තිබෙනවා. සමහර වචන පස්සේ බොහෝ වෙලාවට අපි දුවනවා. ඒක සාතන්ගේ උගුලක්. මිනිස්සු කියපු දේවල් අපි විශ්වාස කරන්න ගිහිල්ලා ඒකට අපි පැමිණිලා තිබෙනවා. ඒක ලොකු උගුලක්. නමුත් දෙවියන් වහන්සේ කියනවා අවශ්‍ය වන්නේ එක දෙයයි. උන්වහන්සේගේ අභිමුඛේ නතර වීම පමණයි. ආමෙන් කියලා කිමුද? උදා ප්‍රසන්න දෙවනාසේද හලෙලූයා. අවශ්‍ය වන්නේ එක් දෙයයි. උන්වහන්සේව නමස්කාර කරගෙන උන්වහන්සේගේ වචනය අහගෙන උන්වහන්සේගේ පාද පාමුල වැඳ වැටීම පමණයි. ආමෙන් කියලා කියනවා. ශ්‍රීමත සහෝදරය නිග්මයාම පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය මම හිතා ඉක්මනින් කියන්න ඕන නිසා මේ ඉක්මනින් කියාගෙන යන්නේ. ඔබ මේක අල්ලා ගන්න. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. නිග්මයාම පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය අපි කියමු. ඔබ වහන්සේම නොයන සේම මෙතනින් අපගෙන නොගිය මැනව. මොකද කියන්නේ? මම නැවතත් ඔබ වහන්සේම නොයන සේම මෙතනින් අපගෙන නොගිය මැනව. පහළට කියමු. මක්නිසාද මට ඔබගේ සැනකට ඔබ ඉදිරියේ කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සැනකට භූමිය මතු පිට සිටින සියලු සැනක කෙරෙන් වෙන් කරන ලබන ලෙස අප සමග ඔබගේ යාමෙන් නොවේයි වහන්සේට කීසේක. උන්වහන්සේ කියන්නේ මොකද? උන්වහන්සේගේ උත්තරය කියන්නේ ස්වාමීන් වහන්සේද නුඹ කී මේ දේ කරන්නේ මක්නිසාද නුඹට මා ඉදිරියේ කරුණාව ලැබී තිබේ. නාමයෙන්ද නුඹ අඳුනමින් මෝසෙස්ට කීසේක. ඔහුද අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනවයි කීවේය. උන්වහන්සේද මම මාගේ සියලු ගුණාකම නුඹ ඉදිරියට යාම සලස්වා ස්වාමීන් වහන්සේගේ නාමය නුඹ ඉදිරියට ප්‍රකාශ කරන්නෙමි. මම කරුණා කරන්ට කැමති තැනට කරුණා කරන්නෙමි. මම දයාව පෙන්වන්නට කැමති තැනට දයාව පෙන්වන්නෙමි කීසේක. ආමෙන්. හලෙලූයා. මේ ස්ථානයේදී මෝසෙස් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මාත් එක්ක එන්නේ නැත්තම් මම යන්නේ නැහැ. දැන් මේක තමයි කතාව. අර යේසුස් වහන්සේ මාත්තට කිව්වේ අවශ්‍ය කරන්නේ එක දෙයයි. මොකද උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නේ කියලා. දැන් මේ කතාව කියද්දී ඔබ දන්නවද? ඊශ්‍රායල් සෙනග අර මිසරයේ වහල්කමෙන් අවුරුදු 450 වහල්කාවේ හිටියේ. ඒ සෙනගව දෙවියන් වහන්සේ රතු බුහුද ඔක්කොම දෙපෑ කරලා හාස්කම් කරලා මේ පාලු කරේ නැත්නම් මේ සීනයි කියන කන්ද තියෙන තැනට ගෙනාවා. දැන් හාස්කම් ගොඩක් කරලා මෝසෙස් මොකද කරේ? මෝසෙස් දෙවියන් වහන්සේගෙන් වචනේ ලබා ගන්න සීනයි කන්ද උඩට ගියා. දින කීයක්? දින 40ක් නේ. දින 40ක් උන්වහන්සේ ආඥා කරා. ආමෙන් හරිද? දින 40ක් ආඥා කරා. දින 40ක් යන්න කලින් මේ සෙනග මේ හාස්කම් ඔක්කොම අමතක කරා. අමතක කරලා මේ රත්තරන් වස්සෙක් හදාගත්තා. කවද හදාගත්තේ? මේ රත්තරන් වස්සර කියන ගත්තා මෙයා තමයි අපිව මිසරේ වහල්භාවයෙන් ගෙනාවේ. මෙයා තමයි අපිට හාස්කම් කරේ. මේකට දෙවියන් වහන්සේට කේන්ති ගියා. දෙවියන් වහන්සේ ගෝපුණා. දෙවියන් වහන්සේ කිව්වා මම පොරොන්දු දේශයට යන ඔයගොල්ලොත් එක්ක එන්නේ නැහැ. ඒ වෙනුවට මගේ දූතෙක් කවුරුහරි එවන්න. මේ මෝසෙස් කියනවා අපි දෙවියන් වහන්සේ තව වෙලාවක් කියනවා මේ සෙනග කරපු මේ පාපයට මම මේ සෙනග විනාශ කරලා අලුත් සෙනගක් එක්ක යන්නම් පොරොන්දු දේශයට. මෝසෙස් ඒකටත් එපා කියනවා. මෝසෙස් කියන එපා ස්වාමීනි මේගොල්ලෝ විනාශ කරන්න. මේගොල්ලෝ දැන් ආවනේ. පුදුම විදියට මේ රතු බුදු ඔක්කොම දෙබෑ කරලා මේගොල්ලෝ කොහොමද ගෙනාවනේ. මේගොල්ලෝ විනාශ කරන්න එපා. හැබැයි දෙවියන් වහන්සේ ලෝ යාඥා කරන ස්වාමීනි මේ සෙනග විනාශ කරන්න එපා. වැද්ද වැටෙනවා. දෙවියන් වහන්සේ තව පැත්තකින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පොරොන්දු දේශයේ වෙත යන්න මාත් එක්ක ඉන්න. ආමෙන් කියලා කියනවා. ඔව් කියනවා මම මේ ස්ථානයේ ඉන්නවා. මේ ස්ථානයේ ආශිර්වාදය නැතුණාට කමක් නැහැ. ඔබ වහන්සේගේ අභිමුඛයේ මාත් එක්ක යන්නේ නැත්තම් මේ කතාව තේරෙනවද? හලෙලූයා. ඔව් ඔබ වහන්සේම නොයන්නේ නම්
මෙතනින් අප ගෙන නොගිය මැනව. හලෙලුයා. දෙවියන් වහන්සේත් එක්ක ඔබේ අභිමුඛයේ ගමන් කරන්නේ නැත්තම් හලෙලුයා. හලෙලුයා. අභිමුඛයේ ගමන් කරන්නේ නැත්තම් ඔබේ ගමන අසාර්ථකයි. ඉතින් මොසෙස් කියනවා මම මේක දන්නවා මම දින 40ක් මම හිටියා මේ කන්ද උඩින් මේ පල්ලයට බයින්න ප්‍රමාද වුණා කියලා. මිනිස්සු වෙන දෙවියෙක්ව නමස්කාර කරන්න ගත්තා. දෙවියන් වහන්සේ කිව්වා මොසෙස්ට මේ සෙනගව මම ඉවර කරලා අලුත් සෙනගක් එක්ක යන්න. හැබැයි මොසෙස් දෙවියන් වහන්සේට ආඥා කරා ස්වාමිනී මේ සෙනගව නැති කරන්න එපා. තව දෙයක් මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. ඔබ වහන්සේ මාත් එක්ක එන්න ඕනේ පොරොන්දු දේශයට යන්න. ආමෙන් කියලා කියනවා. ආමෙන් කියලා කියනවා. මාත් එක්ක එන්න ඕනේ. ඔබ වහන්සේ යන්නේ නැත්නම් මම යන්නේ නැහැ. මට මෙතන මාව තියන්න. මෙතන රන් රිදී කිරි පැණි මුකුත් නැතුව ගියාට කමක් නැහැ. ඔබගේ අභිමුඛය මා සමග ඔබ තියන්න. මට ආශිර්වාදයෙන් නෙමෙයි ඕනේ. මට ඔබ වහන්සේගේ අභිමුඛය අවශ්‍යයි. ආමෙන් කියලා කියනවා. හalleluya. මට ඔබ වහන්සේගේ අභිමුඛය අවශ්‍යයි. කී දෙනෙක් මේ උදෑසන වහන්සේගේ අභිමුඛය අවශ්‍යද? දැන් ඔබ බලන්න හalleluya. හalleluya. අභිමුඛය මාත් එක්ක ඔබ වහන්සේ යනවා නම් මම මේ ගමන යනවා. හැබැයි ඔබ වහන්සේ මාත් එක්ක මේ ගමන යන්නේ නැත්නම් ස්වාමිනී මාව මෙතනම තියන්න. මට ආශිර්වාද දෙන්න. ආමෙන් කියලා කියනවා. මොසෙස් කිසිම ආශිර්වාදයක් ඉල්ලුවේ නැහැ. එයා කිව්වා මේ තැන ඉතාම අමාරු තැන. මේ තැන ඉතාම අමාරු තැන. හalleluya. නමුත් මේ තැනේ මම ඉන්නවා ඔබ වහන්සේගේ අභිමුඛය නැත්තම්. සසරේවන්ත සහෝදර අද දවසේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියු වැදගත් කතාවක් අවශ්‍ය කරන්නේ දෙයයි. උන්වහන්සේගේ අභිමුඛය පමණයි. දාවිත් රජතුමා කියනවා මම එක් දෙයක් ඉල්ලමි. එක් දෙයක් සොයමි. ඒ ඔබ වහන්සේගේ අභිමුඛත්වය. ආමෙන් කියලා කියනවා. හalleluya. කී දෙනෙක් උන්වහන්සේගේ අභිමුඛත්වය. ඒ කියන්නේ උන්වහන්සේව සම්මුඛ වෙන ස්ථානය. එදා දවසේ මොසෙස් හැදුවාර ජංගම දේවමාලිගාවක්. ඒකට මොකද්ද කියන්නේ? මණ්ඩපේ කියලා. මොකද්ද? කූඩාරමක් වගේ ලොකුවට ඒක හදලා ඒකට ඉස්සරහා පොඩි මළුවක් තියෙනවා. අත හොද ගන්න තැන් තියෙනවා. ඇතුළට යන්න තියෙනවා. ඇතුළුම ස්ථානේ සුද්ධ ස්ථානේ. ඔන්න ওই කාලේ තමයි යෝගත් හැදුවේ. එතනට ඒ මණ්ඩපේ හදලා එතනට උන්වහන්සේගේ මහිමය ආවා. ඒ මහිමයට කිව්වා ශෙකයිනා මහිමය. හරිද? ඔය සෙනඟට වන්දනාමාන කරන උන්වහන්සේ හොයන්න හදපු තැන ශෙකයිනා මහිමය. ශෙකයින් කියලා අහලා තියෙන නම් එහෙම තියෙනවා. ශෙකයින් අර මගේ දරුවෙක් ඉපදුනානේ. බබා හම්බුනානේ මේ ළඟදී ඒ දරුවට මම නම දීපේ මොකද දන්නවද? මොකද? ශෙකයින් කියලා. ශෙකයින් ශෙකයින් මහලා තියෙනවද? ශෙකයිනා ශෙකයින් කියන්නේ ශෙකයින් ඒ උන්වහන්සේගේ මහිමය අඳුන්වන්න ප්‍රකාශ කරන උදයක්. සෙනෙවන්ත සහෝදරයෝ අද අවශ්‍ය කරන ශෙකයිනා මහිමය. හalleluya. ඔබ දුරින් දකින්න ඕනේ. අද මොසෙස්ගේ මණ්ඩප නැහැ. ඔබේ ජීවිතයයි උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්න තියෙන්නේ. ආමෙන් කියලා කියමු. ඔබගේ ජීවිතේනොයි උන්වහන්සේගේ මහිමය එළියට එන්න ඕනේ. එදා තීර දාලා සුද්ධ ස්ථානයේ හදලා තිබුණා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාවෙන් ඒ තීර ඔක්කොම පෙතිලා ගියා. තීර ඔක්කොම නැති වෙලා ගියා. අද විවෘත වෙලා තිබෙනවා. ඒ තීරේ විවෘත වෙලා තිබෙනවා. අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ නැවත උත්පාදනය වෙලා තිබෙනවා. උන්වහන්සේගේ අභිමුඛය ඔබ තුලයි තිබෙන්නේ. ආමෙන් කියලා කියමුද? ඒ උන්වහන්සේගේ මහිමය ඔබ තුලයි තිබෙන්නේ. හalleluya. කියන්න මා තුල උන්වහන්සේගේ මහිමය තියෙනවා. ප්‍රකාශ කරන්න. අයියෙන් කියන මා තුල උන්වහන්සේගේ මහිමය තිබෙනවා. හalleluya. හැමෝටම අමාරු වැඩ ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් සුළු වැඩක් විතරයි. ආමෙන් කියලා කියමුද? හැමෝම බය වෙන වැඩ ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක ඉතාමත් කුඩා වැඩක් විතරයි. හැමෝම කියනවා අසාර්ථකයි කියලා. නමුත් ඔබ කියනවා ඒක සාර්ථකයි. මොකද මේ වැඩේ තුලින් දෙවියන් වහන්සේගේ මහිමය සීලුම සෙනඟ දකින්න යනවා. ආමෙන් කියලා කියනවා. මොසෙස් කියනවා ස්වාමිනී
ඔබ වහන්සේගේ අභිමුඛය මාත් එක්ක ගමන් කරන්නේ නැත්නම් ඒක අඩියක් මම මෙතන යන්නේ නැහැ. හalleluya. ඔව් දින 40ක් 60ක් යනකම් කන්ද උඩ කිසිම දෙයක් කන්න නැතුව ඔව් නිරාරෙන් දෙවියන් වහන්සේව හොයනවා. දේව අභිමුඛයට කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. එදා අද වගේ ලස්සන ගීතිකායම තිබුණේ නැහැ. ලස්සන පල්ලි තිබුණේ නැහැ. හැමදාම අපිට අර WhatsApp එකේ බයිබල් පද ආවේ නැහැ. Zoom දේශනා තිබුණේ නැහැ. කන්දක් උඩ ඔව් දෙවියන් වහන්සේගේ අභිමුඛය මත නතර වුණා. ආමෙන් කියලා කියනවා. හalleluya. කන්දක් උඩ කිසිම දෙයක් කෑවේ නැහැ. කිසිම දෙයක් බිව්වේ නැහැ. ඔව් පොළවේ සියලුම සම්බන්ධතා මතරලා දාලා ඔව් කිව්වා ස්වාමීනි මට එක දෙයක් ඕනේ ඔබ වහන්සේගේ අභිමුඛය. ආමෙන් කියලා කියනවා. ඔව් අර බාහිර සම්බන්ධතාවයන් ඔක්කොම කන්ද පාමුල තබලා කන්ද උඩට නැග්ගා. ඒ ස්ථානේ කවුරුත් නැහැ පාළුයි. කන්දක් උඩ කොහොම ඇතිද මිනිස්සුගේ හඬක් නැහැ. වයිෆ් වෙන්නේ ආමෝසස් මෙන්න තේ කොප්පෙ මේක බීලා යාඥා කරන්න. ඒව කියන්නේ නැහැ. කියනවාද? නෑ. කවුරුත් නෑ. තනියම ඔවුන් වහන්සේගේ අභිමුඛය හalleluya නතර වුණා. ආමෙන් කියලා කියනවා. ආමෙන් කියලා කියනවා. තනියම නතර වුණා. දින 45 60ක් යනකම් කිසිම දෙයක් කෑවේ නැහැ. කන්දෙන් පල්ලයට බහිද්දී මේ සෙනඟ අන් දෙවිවරුන්ට නමස්කාර කළ රත්තරන් රූපයක් හදලා දෙවියන් වහන්සේ කියනවා මේ සෙනඟ කර පාපයට මම ඔබත් එක්ක ඉන්නේ නැහැ. මේ සෙනඟ වරගෙන යනවා යන්න. මේ මොසෙස් සඳලා කියනවා ඒ සෙනඟ ගැන යාඥා කළා ස්වාමීනි මේ සෙනඟට සමා වෙන්න මම ඔබගේ හාස්කම් අමතක කරා. හැබැයි එක දෙයක් නම් කරන්න එපා. ඔබ වහන්සේගේ අභිමුඛය මාකෙන් පහ කරන්න එපා. මාත් එක්ක යන්න එන්න ස්වාමීනි. ආමෙන් කියලා කියනවා. අද ඔබ යේසුස් වහන්සේට කියන මගේ ගමන මම තනියම යන්න බෑ. ඔබ වහන්සේ මාත් එක්ක එන්න ස්වාමීනි. ඔබගේ අභිමුඛය මාත් එක්ක ගමන් කරන්න. අද අලුතෙන් ආපු හතර පහ දෙනා වෙන්න පුළුවන්. අද ඔබ මේ දේවස්ථානයේ මේ ස්ථානයේ ඉඳ ගැනීම වාසනාවන්තයි. මේ භූමියට ඇතුළු වීම ආශිර්වාදයක්. ඔබ සෑම කෙනෙක්ගේ සමන් වලට මේ වචනේ ඇහෙනවන ඔබ මේ ජීවමාන යේසුස් වහන්සේගෙන් ඉල්ලන්න ස්වාමීනි අදපට මගේ ගමනට ඔබ වහන්සේ එකතු වෙන්න. ආමෙන් කියලා කියනවා. මේ යේසුස් වහන්සේව නමස්කාර කරන්න රූපයක් තියන්න ඕනේ නැහැ. මනුෂ්‍යගේ අතින් හදපු කිසිම දෙයක් ඕනේ නැහැ. ඔබට පේනවා ඇති කිසිම රූපයක් නැහැ. තියලා නැහැ. වදින්නේ නැහැ. අපේ යේසුස් වහන්සේ අපේ හදවත ඇතුළේ ඉන්නේ. උන්වහන්සේ ජීවමානයි. ඔබ යාඥා කරලා ඉල්ලන හැමදේම දෙවියන් වහන්සේ දා මෝසෙස්ට දුන්නා වගේ අද ඔබට දෙන්න යනවා. හalleluya ප්‍රසන්න වහන්සේ අලුතෙන් ආපු අය. ඔබගේ අභිමුඛය මාත් එක්ක යන්න නැත්තම් මම එක ගමනක්වත් ගමන් කරන්නේ නැහැ. යේසුස් වහන්සේ මාර්තාට මොකද කිව්වේ? මාර්තා එක දෙයක් කරන්න. මා ළඟ ඉඳලා මට යාඥා කරන්න. අනවශ්‍ය දේවල් වලට කලබල වෙන්න එපා. ආමෙන්. මේක ඔබ විශ්වාස කරනවද? යාපත් කෙනාගෙන් අහන්න මේ වචනේ විශ්වාස කරනවද කියලා? එහෙනම් අවශ්‍ය වන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ අභිමුඛය. මම නිදන්නේ තමයි ඔබ ළඟට එන්නේ. තාගන්නේ පාසීතරයි. හalleluya. අවශ්‍ය වන්නේ කරගයි. ඒක උනාසික අභිමුඛය. ආමෙන් කියලා කියනවා. මේ පැත්තෙන් හalleluya කියමු. හalleluya. මොකද හalleluya නෙමෙයි යා මේක සත්‍ය අතුයිනේ. අපි හැමෝම හalleluya කියමුද? හalleluya. හalleluya. පුරුෂෝලික හalleluya කියමුද? අද පුරුෂයෝ ගොඩක් ඉන්නා නේද? අවශ්‍ය වන්නේ එක් දෙයක් කියමු. හරිද? මේක දෙවෙනාස් කියමු. අවශ්‍ය වන්නේ හරි. පුරුෂයෝ කියලා කියමු. පුරුෂයෝ තරුණය අන්න බලන්න සෙට් එක. ඔකට මේ මතක තියාගන්න ගන්න නැහැ. හරි. ආන්න පුරුෂය ගන්නෑ වද හොඳ පුරුෂය සෙට් එකක් ඉන්නවා. අපසන්නද දෙන්න අපේ පුරුෂයන්ට කාටවත් අවශ්‍ය වන්නේ එක් දෙයක්.
යේසුස් වහන්සේ සෙවීම පමණයි. කියන අවශ්‍ය වන්නේ හයියෙන් අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. එහෙනම් දෙවියන් වහන්සේව සෙවීමයි. මම පොඩක් කටුණා නේද? එහෙනම් දෙවියන් වහන්සේව සෙවීමයි. ආමෙන්. අර මාතුක ඔබට ගන්න බලන්න. ඒක කියවන්න. ඒක දාන්න. මම ඔබට කිව්ව බයිබල් පදයක් කටපාඩම් කරන්න ඕනේ. ඒ තුල ජීවත් වෙන්න ඕනේ. මේ වචනේ අමතක කරලා යන්න බෑ. හදින් අල්ලගන්න. අද ඉඳලා එක දෙයක්. ඔබ පුරුෂයනි ඔබ ගොඩක් දේවල් වලට කලබල වෙනවා ඇති. ඔබේ පවුල බලා ගන්න, ඔබේ දරුවෝ බලා ගන්න. ඔබට ගොඩක් දේවල් වලට ගෙවන්න ඇති. ඔබට කරන්ට්, ඔබට ලයිට් බිල්, වතුර බිල්, වාහනවල දේවල්, මේ හැම දෙයක්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ හැම දෙයක් ඔබගේ කර පිට ඇවිල්ලා ඇති. නමුත් දෙවියන් වහන්සේ මේ උදෑසන කියනවා එක දෙයක් කරන්න. නිශ්චලව මම දෙවියන් වහන්සේව දැනගන්න. එක දෙයක් සොයන්න. උන්වහන්සේගේ අභිමුඛය. දාවිද රජතුමා රට පාලනය කරපු රජෙක් ගොඩක් ප්‍රශ්න තිබුණා. එයාගේ පාලනයට විරුද්ධව ගොඩක් සතුටුකම් තිබුණා. එක දෙයක් කරා. උන්වහන්සේගේ පාද පාමුල වැටුණා. අද ඔබත් ඔබේ නිවසට ගිහිල්ලා පාද පාමුල වැටිලා උන්වහන්සේ නමස්කාර කරන්න. යන තැන උන්වහන්සේත් එක්ක යන්න. ඔබේ ජීවිතය හාස්කමක් වෙනවා. මේක කියන්නේ අවශ්‍ය වන්නේ එක් දෙයයි. අවශ්‍ය වන්නේ එක් දෙයයි. අවශ්‍ය වන්නේ එක් දෙයයි. දෙවියන් වහන්සේගේ අභිමුඛය. දැන් පුරුෂයෝ ටික වාඩි වෙමු. ලස්සන පුරුෂයෝ ටික. හොඳයි. ලස්සන කාන්තාවන් ටික ඉන්නවා. පුරුෂයාට ලස්සනයි කිව්ව ඔබට ලස්සනයි කියලා. හාලෙලුයා. කාන්තා පාර්ශවයේ හැම සභාවකම වැඩි. මොකද කියන්නේ කාන්තා. මොකද කියන්නේ කාන්තා පරමාධිපත්‍ය වැඩි. අපි ඒක ගෞරව කරනවා. මොකද බයිබලෙන් මේ ගෞරව කරන්නේ කියලා නේ. අපි හැමදේම කාන්තාවන්ට ගෞරව කරන යුතුයි. ඔබ සැලකිය යුතුයි. සෝමේ වැඩිවීම තමයි ලොකුම ආශිර්වාදය. ආමෙන් කියලා මේ සභාවක් හැටියට සියලුම පුරුෂයෝ ඔබට ගෞරව කරන්න. ගෞරව කරනවා. විතාමත් වටිනා මේ සභාවක සම්පත. අපි අම්මා හැම පැත්තේ සම්පතක් නේ කාන්තාව. අද හවස ඉන්න කියලා කිව්වද? අද හවස ඉන්න කියලා කිව්වද? මොකක් හරි කිව්ව නේද? හවස ඉන්න කියලා. කාන්තාව අද හවස ඉන්න කියලා කිව්වද? ඈ? දේවියන් පස්සේ පොඩි වෙලාවක් ඉන්නවා. ඒක ඉවර කරලා බලන්න. පිකියු අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ එක් දෙයයි. අවශ්‍ය වන්නේ එක් දෙයයි. දෙවියන් වහන්සේගේ අභිමුඛය. මම කියනවා දැන් ඔබ කියන්න ඕනේ. ඒ මොකක්ද කියලා. අවශ්‍ය වන්නේ එක් දෙයයි. මොකක්ද? සත්‍යවදී. අවශ්‍ය වන්නේ එක් දෙයයි. ආමෙන්. අපි සෑම කෙනෙක් වාඩිවෙමු. හalleluya. මොසෙස් කියනවා මාත් එක්ක ඔබ වහන්සේ යනවා නම් මමත් යනවා ස්වාමීනි. මාර්තා යේසුස් වහන්සේ කියනවා අවශ්‍ය වන්නේ එකද? යේසුස් වහන්සේගේ අභිමුඛය සමනයි. එතන ප්‍රීතිය, සමාදානය, සැනසීම තිබෙනවා. ගොඩක් දේවල් ගැන කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබත් එක්ක ගමන් කරනවා. හalleluya. ප්‍රසන්න වේවා. නිවාසව තිබෙනවා. ඉනිස්ථාන ඉදලා මොහොතක් හalleluya. විකරාරා ශබ්දවල විකතරා බලියන්දලා. ශිරියන්දලා විකතරා බලියන්දලා. හalleluya. දැන් හalleluya. ප්‍රසන්න හැමදෙනාම නිවාසව නැති ස්වාමී ස්තුති. ඕ හalleluya. ඔබ වහන්සේ මාත් එක්ක ගමන් කරන නිසා හalleluya. ඔබ වහන්සේ මාත් එක්ක එන නිසා හalleluya. මම විශ්වාස කරනවා ස්වාමී. හalleluya. හalleluya. මේ සියලු දෙනා සමග ඔබ වහන්සේ ගමන් කරනවා ස්වාමී. අවශ්‍ය වන්නේ එකදේ. සුදු පාමුලෙන්
Hallelujah. වහන්සේත් එක්ක කාලය ගත කරන්න. Hallelujah. ගොඩක් දේවල් ගැන ලත වෙන්න එපා. Hallelujah. යේසුස් වහන්සේ කියන මේ සහෝදරියට අවශ්‍ය වන්නේ එක දෙයයි මේ මාත් එක්ක යාඥා කරන්න. Hallelujah. අවදිවසින් යාඥා කරන්න. මගේ මූණ සොයන්න. තියෙන දේට ස්තුතිවන්ත වෙන්න. Hallelujah. වික්‍රාලා බබවශීලියන්දලබ. Hallelujah. ඔබගේ අභිමුඛයේ Hallelujah. ඔබගේ අභිමුඛය අපමණදී තියෙනවා ස්වාමිනේ. ඔබගේ අභිමුඛය මා සමග ගමන් කරන මැනව. නැත්නම් ස්වාමිනේ මම එක අඩියක් ඉස්සරහට යන්නේ. ඔබ වහන්සේ මාත් එක්ක ආවොත් ස්වාමිනේ මම ගමන් කරනවා. මගේ වරද කමා කරලා මගේ පව් කමා කරලා ඔබ වහන්සේ මාත් එක්ක එකද වුණොත් ඔබ ජයග්‍රහණය ලබන්න යනවා. ඔබ වහන්සේ ස්වාමිනේ මගේ පාපයෙන් කමා කරලා මාත් එක්ක හිට ගන්න ඕනේ. අපි සෑම දෙනා නැගිටිමු සදේවන්ත සහෝදරයා සහෝදරිය. හalleluya. මේ වචනය අපි දාමු. මේ ගීතිකාව ගායනා කරමු. අපි කට්ටියම මොකද එක් දෙයක් ඉල්ලමි ස්වාමිනේ. ප්‍රශංසා වේවා. සුළු වේවා. වාස්තික අභිමුඛයේ ඉන්න කෙනාට සෑම දෙයක් ඊටව සුළු වේවා. හalleluya. කිසිම දෙයක් ගණන් ගන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබ ආවරණය කරලා තිබෙනවා. හalleluya කියමුද? යා ලොකුවට හිතන දේවල් හැම දෙයක් සුළුයි. ඔබ දේව අභිමුඛය එයා වට කරලා තිබෙනවා. හalleluya. ඒ දෙයක් කිව්වොත් ඒ දේ සොයමි. කිදිරින් මේ ගීතිකාව කියන්න ඇස්සිද? නැත්නම් සුබාන වචන දානවා බලාගෙන කියමු. මේක මතක හිටින්න ඕනේ අපිට. Hallelujah. අපි නිරන්තරයෙන් ඒකට සමන් දෙන්න ඕනේ වචනයට. Hallelujah. මෙතන පටන් ඔබත් එක්ක ගමන් කරන්න යන්නේ ජීවමාන දෙවියන් වහන්සේ. කුණාටුව මැද ඔබ සුරක්ෂිතයි. Hallelujah. වර්ෂාව මැද්දේ Hallelujah. ඔබේ පියාපත් වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. උන්වහන්සේට ඉහළින් ඔබ ආරක්ෂා කරලා තිබෙනවා. Hallelujah. ඔබ පියාපත් යනවා. වර්ෂාව තිබුණා ඔබේ පියාපත් වලට කිසිදු හානියක් නැහැ. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබත් එක්ක ගමන් කරන්න යනවා. Hallelujah. Hallelujah කියමුද? Hallelujah. ප්‍රශංසාව හැමෝම කියන Hallelujah කියලා. Hallelujah. යේසුස් වහන්සේ ආපත්. ආමෙන්. ගාන කරමු. සභාව හැමදෙනාම Hallelujah.
වහන්සේ ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ බාර දුන්න දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙමි. ඒ නිසා දවසේ දෙවියන් වහන්සේගෙන් ලැබූ දේවල් කොච්චර බලන්න තිබෙනවද? ඒවට ස්තුතිවන්ත වන්න. ඔබ කිසිම දෙයක් දෙවියන් වහන්සේගෙන් ලබා නැතිනම් ඒ ගැන කනගාටු වෙන්න. ඒ හේතුව මම නම් දෙවියන් වහන්සේගෙන් කිසිම දෙයක් ලබලා නැහැ. මොනතරම් අවාසනාවන්ත කීමනක්ද? අහන්නත් අප්‍රියයි, අහන්නත් සන්තෝෂ නැහැ. මක්නිසාද දෙවියන් වහන්සේගෙන් බොහෝ දේවල් අපි ලබලා තිබෙනවා. හලෙලුයා. ඒ නිසායි අද දවසේ අපි මේ ස්ථානයේ සිටින්නේ. ස්වාමීන් දෙවියන් වහන්සේ පාදවල රාත්‍රියේදී යේසුස් වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේ කඩවල දෙසා දෙන්නා මගේ ශරීරය. යේසුස් වහන්සේ කිව්වා මේක නුඹලා දෙසා දෙන්නා මගේ ශරීරයයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ ජීවමාන දිව්‍යමය ශරීරය ඔබ ලබලා තිබෙනවා. ඒක ලබලා නැතිනම් මොනතරම් අලාභයක්ද? ඒක ලබලා නැතිනම් මොනතරම් අලාභයක්ද? ඒ නිසා දෙවියන් වහන්සේගේ ජීවමාන දේවල් ලැබෙමින් සන්තෝෂ වෙන්න. එලෙස රාත්‍රී කෑමෙන් පසු කුසලානක්දී මේ කුසලනමාගේ ලේ පිළිගුවන අලුත් දිවසුමය යම් පමණවර මේ නුඹලා පොන්නෝද එපමණවර මා සීකරව පිණිස මේ කරපල්ලායයි කීසේ. ඒ නිසා දෙවියන් වහන්සේට පුළුවන් මහත් දේ ඔබේ ජීවිතේ කරන්න. ඔබ කැමති නම් පමණයි. බලහත්කාරයෙන් උන්වහන්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේට අවශ්‍යයි උන්වහන්සේගේ දිව්‍යමය බලය පාවිච්චි කරලා උන්වහන්සේගේ දිව්‍යමය සනස්වට පැමිණෙන්න. හාලෙලුයා. මක්නිසාද නුඹලා යම් පමණවර මේ රොටි කන්නහුද කුසලාවෙන් බොන්නහුද එපමණවර ස්වාමීන් වහන්සේ එනතුරු උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න ඕය. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා රාත්‍රී භෝජනෙන් සිහිපත් වෙන්නේ යේසුස් වහන්සේගේ මරණය. නැවත නැගීම, නැවත ගමන් කිරීම, උන්වහන්සේගේ අලුත් ගමනක් යෑම උන්වහන්සේගේ කැමැත්තයි. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේ සමග අපිට අලුතෙන් ගමනක් තිබෙන නිසා ඒ නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ ස්වාමීන් වහන්සේගේ කුසලානේ වුණා වූ කවුරු කෙනෙකු ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වර්ධකාරී වන්නේ. එම නිසා එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානේ බීවා. ඒ නිසා දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. ඔබ කැමති නම් ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේ රොටි කන්න අවශ්‍යයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ දිව්‍යමය කුසලානට දිව්‍යමය ස්පර්ශය ලබන්න අවශ්‍යයි. මක්නිසාද කන්නා බොන්නා තැනැත්තේ ශරීරය නොවිසරවා නම් තමාට දරුවන් පැන්න ලෙස ඒ කුසලානේ බොන්නේය. ඒ නිසා වහන්සේගේ ජීවමාන දිව්‍යමය හස්තයට අපි බාර වෙමු. ඒ නිසා අද දවසේ අලුතෙන් ආපු අය මේට සහභාගී වෙන්න එපා. ඒ වගේම ගිය සතියේ හෝ ඊයේ පෙරේදා හෝ පැමිණි අය මේට සහභාගී වෙන්න එපා. ඔබ පරණව කෙනෙක් නම් ඒත් ඔබගේ හිත හරි නැතිනම් ඔබ පරණව කෙනෙක් නම් ඔබගේ හිත හරි නැතිනම් ඒ සහභාගී වෙන්න එපා. හිත හොඳ තැනක තිබෙනවා නම් මේක සහභාගී වෙන්න.
හාලෙලූයා. දෙවියන් පියාණනි අපි වහන්සේට බාර වෙනවා. මේ කුසලානේ තුරට විභාග කරනවා. ඔබගේ ආශිර්වාදයෙන් දෙන්න. ස්වාමීනි ඔබ වහන්සේ තුල හැම වැඩක්ම කරන්න අපිට හොඳ හිතක් දුන්න මැනව. ඔබගේ ලේවලින් අපි ඔස්සේ දුක් මැනව. ස්වාමීනි ඔබ වහන්සේට නමස්කාර කරන්ට, සේවය කරන්ට, ජීවිතේ කැප කරන්ට ඔබගේ දිව්‍යමය බලය අපිට දුන්න මැනව. පියාණනි අපි වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර වෙනවා. නාසරේය යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Kasih